දැන් මේකේ තිබෙන්නේ තෞෆීක් ජමාත් සංවිධානය සහ බොදුබල සේනාව වැනි සංවිධාන සහ අනිකුත් සංවිධාන. මේ සංවිධාන වලට සම්පූර්ණ සහාය දීලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඒ විතරක් නෙවෙයි දැන්ට අලුත්ම ආරංචි අපිට ඇවිල්ලා තියෙනවා මඩකලපුව ඝාතනය. පොලිස් කොස්තාපරුන් දෙන්නෙක් අර මාර්ග බාධකයේදී කැටි වලින් කපලා බෙල්ල කපලා මරපු එක. ඒකේ ඒ දෙන්නට සම්පූර්ණ ඒ පරිසරය හදලා දීලා ඒකේ ඉන්ෆර්මේෂන් දීලා ඒකේ බුද්ධිමයව කළා ඒ තැන් වලට ඒගොල්ලන්ගේ යොමු කරලා ඒක කරලා තියෙන්නේ හමුදාවේ හිටපු නිලධාරීන් 4 දෙනෙක් මේ ගෝඨාභය රාජපක්ෂට සම්බන්ධ කට්ටිය කියලා දැන්ට එළිදරව් එකගෙන එනවා. දැන් මේකේ මෙන්න මේ පුද්ගලයා ඒකේ එක්කෙනෙක් මේ පුද්ගලයා අබ්දුල් රසීක් හමුදාවෙන් පඩි ගෙවලා තියෙනවා. හමුදාවෙන් 26 දෙනෙකුට පඩි බුද්ධ්‍යංශ වලින් 26 දෙනෙකුට ඒ කාලේ පඩි ගෙවලා තියෙනවා. තෞහීද් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට වැටුප් ගෙවලා තියෙනවා. එතකොට මේකේ මරාගෙන මැරෙන